ආයිබෝවන්. අපි මේ රැඳී ඉන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගල් කඩවල කියන ඉතාමත් පැරණි සුන්දර ගම්මානයක වැව් ඉස්මත්. මෙතන විශේෂත්වයක් තියෙනවා. මේ ගම ඉතාමත් පැරණි ගමක්. ඒක සාක්ෂියක් වශයෙන් ඒ ගල් කඩවල කියන නමෙන්ම ඒ පැරණි ග්‍රාම නාම අතර ඒ කඩවල කියන යෙදුමෙන් සහිතව යෙදීමෙන් ඒ පැරණි ගමක් බව අපිට ඔප්පු වෙනවා. මීටත් වඩා ඉතාමත් ඈත අතීතයේ ඒ පෞරාණිකත්වය පිළිබඳව කතා කරනකොට මම හිතනවා මේ ගම් අනුරාධපුර යුගයේ සිටම පැවතෙන ඉතාමත් සුන්දර ගොවි බීම් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් කාලයත් එක්ක මේවා මේකුත් ආක්‍රමණ හමුවේ වරින් වර වල් බිහි වීති වෙන්නට ඇති. පසු කාලීනව මේ ගම් නැවත නැවතත් ඒ පරම්පරා ඇති වෙමින් නැති වෙමින් ශාස්ත්‍රීයත්වය කරා යන්නට ඇති. අද මේ ගම්මානය බොහෝ විට පැවතා මුල් පරම්පරාවේ සමාජිකයන් හා සමග පසුව සම්බන්ධ වුණු අනිකුත් ඥාති පරම්පරා සහිතව නැවතත් ගම ඉතා සුන්දර ගොවි ගමක් වශයෙන් පවතිනවා. ඇත්ත වශයෙන්ම මේ ගමේ ඒ ඓතිහාසික පැරණි පරම්පරාව පිළිබඳව තතු සෙවීමේදී ඔවුන්ගේ පරම්පරාවේ ඒ යුගය දමදෙනි යුගය දක්වා ඈත අතීතයකට දිවෙනවා අපිට පැහැදිලි වෙනවා. එය තහවුරු වන්නේ විශේෂයෙන් විල්බාවේ කුමාරයාගේ පරම්පරාව ගැන තතු සොයා බැලීමේදී පැහැදිලි වෙනවා. ඒ පරම්පරාවේ ආදිතමයන් අතර විශේෂයෙන් චන්ද්‍රසේකර ඒකනායක විජේසුන්දර මුදියන්සේ පිළිබඳව අපි තතු පැවසෙනවා. එතුමා දෙවන පරාක්‍රම බාහු රජතුමා හදා වඩාගත් පියා වශයෙන් ඒ ඉතිහාස කතා තුළ හැඳින්වෙනවා. ඉතින් මෙහෙම පරම්පරාවේ මේ පරම්පරාව අවසානයේ නොයෙකුත් පැති කීපයකට බෙදෙමින් අවසාන පුරුකක් වශයෙන් 1818 ඌව වෙල්ලස්ස කැරළට සම්බන්ධ වන ඒ විල්බාවේ කුමරුගේ පුතුන්ගෙන් පැවතෙන පරම්පරාවේ විල්බාවේ චන්ද්‍රසේකර ඒකනායක හිමිහාමි උදියන්සේ පිළිබඳව තතු සඳහන් වෙනවා. මොහු මම හිතන්නේ 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලේ ඒ සටනේදී ඒ විල්බාවේ පරම්පරාවේ පැවතා ඒ සටනට සහභාගී වූවන් අතරින් දිවි බේරාගත් එකම පුජ්‍යලයා වශයෙන් තමයි හැඳින්වෙන්නේ. හිමිහාමි මුදියන්සේගේ පරම්පරාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාතේ නොයෙකුත් ප්‍රදේශවල විහිදිලා පැතිරලා තිබෙනවා අපිට පැහැදිලි. වර්තමානයේ ඇහැටුවව ප්‍රදේශයේ ගල් කඩවල ඇතුළු තවත් ගම්මානවල මේ පරම්පරාවේ ඒ වාසගම් සහිත අය ජීවත් වෙන බව අපිට පැහැදිලි. නමුත් මුළු ගමක් වශයෙන්ම ඒ පැවතෙන නාමය රැඳී පැවතින්නේ මේ ගල් කඩවල. ඒ වගේම ඒකට තව විශේෂයක් තියෙනවා. 1845 සටනේදී මේ ප්‍රදේශයේ තවත් යතිවරවරුන් ඒ වගේම මොහොට්ටාලවරුන්
රටේ රාළවලුන් ඇතුළු ඒ කුරුණෑගලදී ඇති වූ සටනට ගල් කඩවල උන්නාන්සේ නමින් පැවිදි වී සිටි අයෙකු සහභාගී වී මාතර හිරගෙදරදී උන්වහන්සේ අපවත් වෙනවා. ඉතින් මේ තොරතුරු සෙවීමේදී තමයි අපිට මේ විල්බාවේ පරම්පරාව පිළිබඳව තොරතුරු සොයා ගැනීමට හැකි වුණේ. ගල් කඩවල උන්වහන්සේ ජීවත් වූවායයි අපි අනුමාන කරන තැන් මේ ගමේ පිළිදා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ පරපුර විහිදී පැතිරී ගිය ආකාරයත් අපිට සිතා ගැනීමට හැකි වෙනවා. කෙසේ වෙතත් ඒ පරම්පරාවේ මේ ඉමිහාමි මුදියන්සේ මා හිතනවා ඒ ඉංග්‍රීසීන් රට අල්ලාගත්තට පස්සේ ඔවුන්ට යටත් වීමට සිදු වුණාන් පස්සේ ඔවුන්ට යටත් නොවි පසුව ඒ වයම පළාතේ විල්බාව ප්‍රදේශයෙන් මේ ඇහැටුව ප්‍රදේශයට සමහරට මේ ගමේම ජීවත්වා වූ අවිය හැකි පසු කාලීනව අපි ඒ අනුමානයක් වශයෙන් හිතනවා. ඔහු සමහරට මේ මුල් චන්ද්‍රසේකර රත්නායක ඉමිහාමි මුදියන්සේ ඒ අවසාන ඉමිහාමි මුදියන්සේ කියන නාමය පමණක් පාවිච්චි කරමින් සමහරට තවත් අය ඉංග්‍රීසින්ට බයේ පසු කාලීන වෙනකොට මේ වාසගම් වෙනත් වාසගම් වශයෙන් පවත්වා ගනිමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා කටයුතු කර ඇති බව අපි ඒ ගවේෂණාත්මක තොරතුරු වලින් අනාවරණය වෙනවා. සමහර මේ ගමට කියනවා ගම් 7 ගල් කඩවල කියලා. ඒ කියන්නේ ගම් 7ක් මේ ගමෙන් නියෝජනය වුණු පිරිස් ජීවත් වූ බව. ඔවුන්ගේ මුල් ගම වශයෙන් මේ ගම පැවති බව තමයි ඒ පැරණියන්ගේ මතය වන්නේ. ඉතින් ඒ ගම්වල පසුව ඒ ඉමිහාමි මුදියන්සේලා තෙන්නකෝ මුදියන්සේලා වෙලා තියෙනවා. ඒ වගේම තවත් පිරිස් වෙනත් මාපා මුදියන්සේලා ආදි වශයෙන් මේ නංගන් වෙනස් කරගෙන සිටින බව අපිට ඒ ගවේෂණ තොරතුරු වලින් පැහැදිලි වෙනවා. ඊට හේතුව වන්නට ඇත්තේ අර පසු කාලීනව ඉංග්‍රීසීන්ගේ තර්ජන ගර්ජන හමුවේ ඔවුන් ගිය වූ නිසා වෙන්නට ඇති. නමුත් මේ ගල් කඩවල ඒ පරපුර තවමත් ඕනේ පැරණි පරපුර තවමත් තමන්ගේ වාසගම ඉමිහාමි උදියන්සේලාගේ වශයෙන් පවත්වාගෙන යම ඔවුන් බොහොම ආඩම්බරව ඒක තවමත් වෙනස් නොකර පවත්වා ගනිමින් සිටින බව අපිට පැහැදිලි. ඉතින් අපේ වැළලී ගිය ඒ අතීත තොරතුරු මෙවැනි කාරණා හැමී අපිට පැහැදිලි වෙනවා. ඒ වගේ ප්‍රෞಢත්වය, ඒ වගේ වටිනාකම් පිළිබඳව ඔවුන් දැරූ නිලතල පිළිබඳව. ඉතින් මේ පරම්පරාවේ බොහෝ දෙනා පසු කාලීනව ඒ රාජ්‍ය ආන්ත්‍රිකව සම්බන්ධ වෙමින් එක් අය නොයෙකුත් තනතුරු දරා තියෙනවා. දුක් ගන්නාරාල තනතුරු. ඒ වගේම රාජ්‍ය භාණ්ඩාගාරයේ මුතුමැණික් රත්රන් ආදී භාරකාරව කටයුතු කරමින් ඒ රජුට විශ්වාසවන්තව කටයුතු කරපු පුද්ගලයෝ වශයෙන් ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට පේනවා දඹදිව යුගයේ ඒ රජුන්ගේ ඒ දරුවන් පවා බොහොම රහසිගතව හදා වඩාගත් ආරක්ෂකයන් බවට පත් වී තිබෙනවා. ඒ නිසා මෙවැනි තවත් බොහෝ අපේ ඓතිහාසික වශයෙන් වැදගත් වෙන ගම් අපේ ප්‍රදේශයේ තිබෙනවා. නොයෙකුත් ඓතිහාසික ස්ථාන තිබෙනවා. දැනට අපි මේ තොරතුරත් එක්ක සමු ගන්නවා. ඔබ සමගනාට ස්තුතියි.